The vibranium's getting away. And you're not going anywhere. You'll get. ඒ වගේ වීඩියක් අදමුද එන සබ්බයක් දාලා යම් වීඩියෝ එකට. හොඳයි ඉතින් මේ වීඩියෝ කරන්න අපිට ඕන වෙනවා වීඩියෝ ක්ලිප්ස් මම මෙතනදී පාවිච්චි කරනවා දෙකක්. ඔයාලට පුළුවන් ඔයාගේ වීඩියෝ එකට ගැලපෙන විදිහට ඔයාගේ වීඩියෝ ක්ලිප්ස් ගන්න. ඒ වගේම ඔයාගේ වීඩියෝ එකට ගැලපෙන විදිහට ග්‍රීන් ස්ක්‍රීන් ගන්න. මම පළවෙනි වීඩියෝ ක්ලිප්ස් එක විදිහට මගේ Iron Man kit එක සෙට් වෙන එකට මේ විදිහට මුණ වීඩියෝ කරගන්නවා. එක පැත්තකින් ඉඳලා තවත් පැත්තකට කැමරාව මූව් වෙන්න. ඊළඟට දෙවෙනි වීඩියෝ එක විදිහට පාවිච්චි කරනවා මේ විදිහට ඔයාලට කරලා පෙන්වන්න ගන්න වීඩියෝ එක මේ විදිහට ටිකක් එක තැන තියෙන බෑග්ග්‍රවුන්ඩ් එකක් මේ විදිහට පාවිච්චි කරනවා. හරි ග්‍රීන් ස්ක්‍රීන් වීඩියෝ විදිහට මම පල්ලෙහා ලින්ක්ස් දාලා තියන්නම්. ඔයාලා නැත්තම් මේ YouTube එකේ සර්ච් එකක් දාන්න Iron Man suit green screen කියලා ඕන තරම් වීඩියෝස් වලට හොයාගන්න පුළුවන්. මම මේ විදිහට මගේ මූණට සෙට් වෙන එකට මෙන්න මේක තමයි ඇඩ් කරගන්න යන්නේ. හරි. දෙවෙනි වීඩියෝ ක්ලිප් එක විදිහට මෙන්න මේක ඇල්ල ගන්න යන්නේ. මෙතනින් කැල්ලක් අරගෙන අර බෑග්ග්‍රවුන්ඩ් එකට දාන්න තමයි මම හිතාගෙන ඉන්නේ. ඔන්න දැන් ඉතින් හරි මම මේක එඩිට් කරන්න මේ විදිහට Align Motion app එක ඕපන් කරගන්නවා. මේ විදිහට 16:9 අරගෙන create project යනවා. හරි දැන් මේ විදිහට මම ප්ලස් අයිකන් එක ක්ලික් කරලා මීඩියා ගිහිල්ලා අපිට ඕන ප්‍රොජෙක්ට් එක ඕපන් කරගන්නවා. මම මුලින්ම හදන්න යන්නේ අපේ අර මූණට සෙට් වෙන Iron Man කැල්ල හින්දා මම මගේ මූණ වීඩියෝ කරගත්ත එක මේ විදිහට මම ඕපන් කරගන්නවා. හරි ඉතින් ඔන්න අපි ඊළඟට ඕපන් කරගන්න ඕනේ අපේ Iron Man වීඩියෝ එක. මම මෙතනදී ඕන කැල්ල විතරක් මේ හරියෙම ට්‍රිම් කරගන්නම්. නැත්නම් ඔයාලට පුළුවන් ඕපන් කරගෙනත් කපලා දාන්න. කොහොමත් මට කපන්න වෙනවා ඕපන් කරගෙනත්. හරි මේ විදිහට මම ඒක ඕපන් කරගන්නවා. හොඳයි ඊළඟට කරන්න ඕන දේ තමයි මේක එඩිට් කරන්න කලින් මේ අපේ වීඩියෝ එකයි මේකයි තියෙන පැති දෙකකට ඉඳලා මම අපි වීඩියෝ කරපු එක විතරක් හරව ගන්නවා අනිත් පැත්තට. ඒක කරන්න දකුණු පැත්තේ කෙරළේ තියෙන මේ විදිහට මෝ ඔප්ෂන් එකක් 33ක් ඒකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට ෆ්ලිප් හොරිසොන්ටලි තියෙන මම ඒක උපුවම් අපේ වීඩියෝ එකත් Iron Man ඉන්න පැත්තටම හැරෙනවා. හරි. දැන් මෙතනදී ඔයා දැන් කරන්න ඕන දේ තමයි Iron Man වීඩියෝ එකයි අපේ වීඩියෝ එකයි ටයිම් එක ගන්න ගලප ගන්න එක. ඒ ගලප ගන්න මම මේකේ ග්‍රීන් ස්ක්‍රීන් එක අයින් කරලා ඉන්නවා. ඒ හින්දා ඒක උඩ ටච් කරලා මේ විදිහට effect වලට ගිහිල්ලා මේ විදිහට මම chroma key එක මෙතෙන්ට add කරගන්නවා green screen වලින්. හරි. දැන් ඔයාලට පුළුවන් මේකේ චුට්ටක් එහාට මෙහාට කරලා වැඩි කරගන්න. මම මේකේ ටික් එකත් මේ විදිහට off කරගන්නවා. හරි ඉතින් ඔන්න මම තව පාරක් මෙතන chroma key එක add කරගන්නවා මේ විදිහට. හරි ඒකෙන් මම කරන්නේ මේ විදිහට color icon එකට ගිහිල්ලා color icon එකෙන් ඒකේ තියෙන color එක අයින් කරගන්නවා. ඊට පස්සේ මේ විදිහට පොඩ්ඩක් අයත් adjust කරගන්නවා. මම මෙතන ටික් එකත් off කරගන්නවා. හොඳයි ඉතින් දැන් කරන්න තියෙන්නේ මේ Iron Man වීඩියෝ එක අපේ මූණ වලට තියලා ඒක උඩට ඒක ගැලපෙන විදිහට මේ විදිහට ගන්නට එඩිට් කරගන්න එක. වීඩියෝ එකේ වට තවත් වැඩි කියලා හිතන කැලේ තියෙනවා නම් මේ විදිහට කපලා අයින් කරන්න කොහොමත් ෆයිනල් වීඩියෝ එකේදී ඔයා මේක කොහොමත් ට්‍රිම් කරගන්න නිසා. ඔන්න ඉතින් හරි දැන් මම ඔයාලට කලින් වීඩියෝ එකේ කියලා දුන්න විදිහට මේ වීඩියෝ එකට ටච් කරලා Iron Man වීඩියෝ එකට ටච් කරලා මේ විදිහට move and transform යනවා. transform ගිහිල්ලා මම මේක පොඩ්ඩක් ස්කේල් එක වැඩි කරගන්නවා අපේ මූණට ෆිට වෙන ගානට බලලා. හරි දැන් මම මේක පොඩ්ඩක් පැත්තකට කරලා අපේ ටයිම් එකත් එක්ක ගානට සෙට් වෙනවද බලන්න. නැත්නම් ඔයා වීඩියෝ එක අපව ෂූට් කරන්න නම් වීඩියෝ එක රෙකෝඩ් කරන්න නැත්නම් මේ විදිහට ඔයා පොඩ්ඩක් වීඩියෝ එක ඇඩ්ජස්ට් කරගන්න ඕනේ. මේ විදිහට ගැලපෙන්න ඕනේ. ඒකේ ටයිම් එකයි මේකේ ටයිම් එකයි දෙකම හැරෙන විදිහ එකට ගැලපෙන්න ඕනේ. හරි ඉතින් ඔන්න ඊළඟට අපි මේක අපේ ඇඟට හයි කරගන්න යන්නේ. ඒකට කරන්න ඕනේ මම මේ විදිහට ලේසියෙන්ද බේසික් වෙන ටයිම්ලයින් එක මේ විදිහට ලොක් කරගන්නවා. ඊට පස්සේ ආපහු move and transform එකට ගිහිල්ලා මම කලින් වීඩියෝ එකේ කියලා දුන්නා මෙන්න මෙතන තියෙනවා key icon එක. මේ විදිහට මුලින්ම key කරගන්න. මේ විදිහට key icon එක මුලින්ම press කරලා ඊට පස්සේ මම මේක තියාගන්නවා අපේ ඇඟ හරියටම set වෙන විදිහට. set වෙන විදිහට තියලා අපි මේක ගානට අපේ ඇඟත් එක්ක move වෙද්දී මේක ලොකු වෙනවද පොඩි වෙනවද එහාට මෙහාට යනවද ඒ ටික ගානට ටයිම්ලයින් එකේ මේ විදිහට අපි ඇඩ්ජස්ට් කරගන්න ඕනේ. මම චුට්ටක් කරලා පෙන්නන්නම්. ඊට පස්සේ මම මේකේ ස්පීඩ් යවන්නම්. මේ විදිහට අපේ ඇඟට තියෙන විදිහට ටිකෙන් ටික බලලා මේ විදිහට ඔයා හදා ගන්න ඕනේ. හරි ඉතින් ඔන්න අපි ඒක හදාගත්තට පස්සේ අපේ වීඩියෝ එකේ ඕන නැති කොටස් ටික ඔක්කොම කපලා දාලා අපිට ඕන කොටස් ටික විතරක් මේ විදිහට තියාගන්න ඕනේ. ඔන්න ඉතින් දැන් ඒ වැඩේ හරි. මට හිතෙනවා පොඩ්ඩක් පිටිපස්ස බ්ලර් කරගත්තා නම් හොඳයි කියලා. ඒකින් තමයි මම මේ විදිහට අපේ ලේයර් එක උඩට අරගෙන මේක එකපාරක් මේ විදිහට එක්ස්පෝර්ට් කරගන්නවා.
හරි ඔන්න ඊළඟට අපි කරන්න ඕන දේ තමයි ආපහු මේකට ගිහිල්ලා මේ විදිහට මම ඝර්ෂණ බ්ලර් කියන එකට යනවා මේ විදිහට බ්ලර් ඔප්ෂන් ගියාට පස්සේ මෙතන තියෙනවා ඝර්ෂණ බ්ලර් කියලා අන්න ඒක මේ විදිහට ගියාට පස්සේ ස්ටෑන්ඩඩ් සෙටින්ග්ස් වලින් ගිහිල්ලා මම මේක මේ ලේයර් එක බ්ලර් කරගන්නවා බ්ලර් කරනවා කියන්නේ ටිකක් වාගේ ඇහි මට්ටමට වඩා ඇති ගන්නට පොඩ්ඩක් මේ විදිහට ඇඩ්ජස්ට් කරගන්න ඊට පස්සේ ඇඩ්ජස්ට් කරගත්තට පස්සේ ඒකනොත් එකපාරක් මම එක්ස්පෝර්ට් කරගන්නවා ඔන්න ඉතින් හරි කලින් වීඩියෝ එකේ මම ඔයාලට කියලා දිනවා මේකේදී ඕන කරන apps ඒ apps වල කිව්වා වගේ InShot app එක මම මේ විදිහට ඕපන් කරගන්නවා ඕපන් කරගත්තට පස්සේ අපි අන්තිමට එක්ස්පෝර්ට් කරගත්ත බ්ලර් වෙච්ච ලේයර් එක මම මේ විදිහට මේකට ඕපන් කරගන්නවා ඒ ඕපන් කරගෙන ඊට පස්සේ ඒකට මේ ලේයරයක් විදිහට මම මෙන්න මේක ඕපන් කරගන්නවා හොඳ ලේයර් එක හොඳ ලේයර් එක ඕපන් කරගත්තට පස්සේ ඔයාලට මෙතන යට බලා ගන්න පුළුවන් කට් අවුට් කියලා එකක් තියෙනවා මම ඒක එකපාරක් ටච් කරනවා ටච් කරාට පස්සේ ඔයාගේ වටේ තියෙන බෑග්ග්‍රවුන්ඩ් එක ඒකෙන් අයින් වෙලා යනවා දැන් ඔයාලට පෙන්වන්න පුළුවන් අපේ මූණ විතරක් පැහැදිලිව තියලා අනිත් ඒවා ටික බ්ලර් වෙලා තියෙනවා හරි දැන් අපි කරගන්න ඕනේ ඒකත් මේ විදිහට සේව් කරගන්න එක ඕනේ දැන් තියෙන අන්තිම වැඩේ අපි ලයින් මොෂන් ඇප් එකට ආපහු ඇවිල්ලා අපි InShot app එකෙන් සේව් කරගත්ත වීඩියෝ එක මේ විදිහට ඒකට ඕපන් කරගන්නවා. හරි ඕපන් කරගත්තට පස්සේ අපි කරගන්න ඕනේ ඒ ලේයර් එක යටට දාලා අපේ කලින් ලේයර් එක අයින් කරගන්න. අපේ කලින් ලේයර් එකේ මුණ තියෙන එක අපි බ්ලර් කරගත්ත එක මේ විදිහට අයින් කරගන්න පුළුවන් ඔයාලට. නැත්නම් ඒකේ බ්ලර් එක මේ විදිහට අයින් කරගන්න පුළුවන්. ඔයාලට පොඩ්ඩක් අයින් කරන්න කලින් වෙනස බලන්න ඝර්ෂණ බ්ලර් එක අයින් කරලා මේ විදිහට ඇහැ වගේ අයිකන් එක මේව කරලා හයිඩ් කරලා බලන්න වෙනසක් තියෙනවා එතනදී. වටේ බෑග්ග්‍රවුන්ඩ් එකේ බ්ලර් වෙලා තියෙනවා කියලා ඔයාලට බලගන්න පුළුවන්. ඊට පස්සේ අපි මේ අයන් මෑන් ලේයර් එක උඩට අරගෙන ආපහු මේ විදිහට එක්ස්පෝර්ට් කරගන්නවා ඒ වීඩියෝ එක. හරි. එතකොට ඒ වීඩියෝ එක ක්ලිප් එකක් හරි. දෙවෙනි වීඩියෝ එකේ ක්ලිප් එකක් මම ඔයාලට කියලා දෙන්නම්. ඕනේ ඉතින් දැන් ආපහු යනවා මම ලයින් මොෂන් app එකට ඊට පස්සේ ක්‍රියේට් ප්‍රොජෙක්ට් ගිහිල්ලා අපි අර කලින් එකතන වීඩියෝ කරපු බෑග්ග්‍රවුන්ඩ් ෆොටෝ එක මේකට ඕපන් කරගන්න ඕනේ. ඒ ඕපන් කරගන්නවා මම මෙන්න මේ විදිහට හරි ඊළඟට කරන්න ඕනේ මම මෙතනදී ඔයාලා කැමති එකක් ඔයාලට කරගන්න පුළුවන් මම මෙතනදී කරන්නේ එයා අයන් මෑන් ඔයාලට කරලා පෙන්නන්න ඕන හින්දා කරන්නේ අයන් මෑන් මේ පැත්ත බලාගෙන ඉන්න අර ග්‍රීන් ස්ක්‍රීන් වලට මම මුලින්ම පෙන්වපු වීඩියෝ එක මෙතෙන්ට ඕපන් කරගන්න එක හරි ඊට පස්සේ මම මෙන්න මේ විදිහට ඒ වීඩියෝ එක සිලෙක්ට් කරලා ඕපන් කරගන්නවා හරි ඊට පස්සේ මම මෙතනින් ඕන නැති කෑල්ල කපාගෙන අපිට ඕන කෑල්ල විතරක් මේ විදිහට ඉතුරු කරගන්නවා හොඳ ඉතින් කලින් එකේ වගේම දැන් මේකෙත් කරන්න ඕන වැඩේ තමයි බෑග්ග්‍රවුන්ඩ් එකේ මේ තියෙන ග්‍රීන් එක අයින් කරගන්න. ඒකට ආපහු මම ක්‍රෝමා කී එක මේ විදිහට ඕපන් කරගන්නවා. ඕපන් කරගෙන මේක පොඩ්ඩක් එහාට මෙහෙට කරලා ඇඩ්ජස්ට් කරගෙන මේ ටික් එකත් ඕෆ් කරගන්නවා. ඊළඟට පස්සේ ආපහු දෙවෙනි පාරටත් මම මේ ක්‍රෝමා කී එක ඕපන් කරගන්නවා. ඕපන් කරගන්න කලින් වගේම අරගෙන හැබැයි මෙතනදී කලර් එක සිලෙක්ට් කරලා මේ විදිහට කලර් එක රිමූව් කරගන්නවා ග්‍රීන් කලර් එකට තියලා. හරි ඊට පස්සේ මෙතනත් එහාට මෙහාට කරලා ඔයාලට ඕන ගන්නට ඇඩ්ජස්ට් කරලා මේ විදිහට බෑග්ග්‍රවුන්ඩ් එක රිමූව් කරලා ඔයාලට පුළුවන් මේක ඕකේ කරගන්න. හරි හරි ඉතින් දැන් අපිට කරන්න තියෙන කලින් එකේ වගේම මේ විදිහට බෑග්ග්‍රවුන්ඩ් එක බ්ලර් කරගන්න. ඒකට මම බෑග්ග්‍රවුන්ඩ් එක සිලෙක්ට් කරලා මේ විදිහට ආපහු අතෙන් කියලා ඝර්ෂණ බ්ලර් මේ විදිහට සිලෙක්ට් කරගෙන මේකේ ස්ට්‍රෙන්ත් එක අඩු කරලා ඔයාගේ ඇහි මට්ටමට ඔයාලට ඇති ගන්නට මේ විදිහට හදා ගන්න පුළුවන්. ඔන්න ඉතින් දැන් වැඩේ හරි. හරි ඉතින් මම ඔයාලට මේ විදිහට ක්ලිප්ස් දෙකක් හදලා පෙන්නුවා. ඔයාලට දැන් තියෙන්නේ මේ විදිහට වාගේ ක්ලිප්ස් හදලා වාගේ ඕන බෑග්ග්‍රවුන්ඩ් වලට ඔයාලට ඕන තැන් වලට මේ විදිහට අරගෙන ඉන්ටර්නෙට් එක සර්ච් කරලා ග්‍රීන් ස්ක්‍රීන් ඩවුන්ලෝඩ් කරලා හදාගත්තට පස්සේ මේ විදිහට ක්ලිප්ස් අරගෙන අන්තිමට ෆයිනල් එඩිට් එක ඔයාගේ කරගන්න එක තමයි. හරි මම මේකදී කියන්න ඕනේ අනිවාර්යෙන් ඔයා කලින් එකේදී මේ කලින් ෆේස් මාස්ක් එක හෙල්මට් එක සෙට් වෙන තැනදී ඔයා අනිවාර්යෙන් ක්‍රොප් කරගන්න. ක්‍රොප් කරගන්න කියන්නේ ඔයාගේ මේ වීඩියෝ එකේ සයිස් එක අනුව ඒ කියන්නේ ඔයාලට පේන ඇති වීඩියෝ එකේ බ්ලැක් බාර් එකක් උඩින් තියෙනවා සාමාන්‍ය ෆිල්ම් එක වගේ ඒ වගේනේ තියෙන්නේ ඒවට සෙට් වෙන්න අර වීඩියෝ එකේ වැඩක් නැති කොටස් ගන්නට ක්‍රොප් කරලා හදාගන්න ඒ වගේම පොඩි කලර් ග්‍රේඩ් එකක් ඔයා දෙන්න ඔයගේ වීඩියෝ එකට ගැලපෙන ඒ ටික තමයි කියන්න ඕනේ ඉතින් මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරමු අපි එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් සෙට් වෙමු ඉක්මනට subscribe කරන්න අනිවාර්යෙන් ඔයා පල්ලෙන් කමෙන්ට් කරන්න ඊළඟට මොකද්ද ඕනේ කියලා එහෙනම් අතට ගිහින් එන්නම් සුබ දවසක්